සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ටැරොට් කාඩ්ස් ගැන. ඉතින් අද වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳිලා හිටියොතින් මොනවද මේ ටැරොට් කාඩ්ස් කියන්නේ? ටැරොට් කාඩ් වලින් මෙසේජස් ගන්නෙ කොහොමද? ටැරොට් කාඩ් වලින් තියෙන ප්‍රයෝජන මොනවද වගේ ගොඩක් දේවල් ගැන ඔයාලට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. මොනවද මේ ටැරොට් කාඩ් කියලා කියන්නේ? ඉතින් මෙන්න මේ වගේ කාඩ්ස් වලට තමයි ටැරෝ කාඩ් කියලා කියන්නේ. ටැරෝ කාඩ් කුට්ටමක කාඩ් 78ක් තියෙනවා. මේ හැම කාඩ් එකකම එකිනෙකට වෙනස් රූප, සංකේත වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. මේ හැම කාඩ් එකකම පොඩි පොඩි කතන්දර තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් ටැරෝ කාඩ් රීඩින් කරනකොට අපි මේ කාඩ් වලින් කාඩ් පැක් එකෙන් එකක් හරි කාඩ් කිහිපයක් හරි තෝරගන්නවා. ඊට පස්සේ කාඩ් වල තියෙන පොඩි පොඩි කතන්දර ටික එකට එකතු කරලා ඊට පස්සේ කාඩ් වල තියෙන සංකේත සහ ඒවැ තේරුම් ටික මොනවද කියලා බලලා තමයි අපි ටැරොට් කාඩ් රීඩින් එකක් කරන්නේ. එතකොට අපිට හරි විදිහට මැසේජ් එකක් ගන්න පුළුවන් මෙන්න මේ රීඩින් එකෙන් මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ කියලා. හරි. දැන් අපි බලමු මේ කාඩ් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් විද්‍යාත්මකව ගත්තොත් ඔයාලා අහලා ඇති මේ ලෝකේ තියෙන ජීවි අජීවි හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පරමාණු වලින් කියලා. ඉතින් මේ පරමාණු හැම වෙලේකම කම්පණය වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ හරියට නිකන් ভাইබ්‍රේට් වෙනවා වගේ. එතකොට මේ සිදුවීම අණුක මට්ටමේ එකක් නිසා එහෙම නැත්නම් අපේ ගොඩාක් අර පරමාණු වගේ තියෙන දෙයක සිද්ධ වෙන නිසා අපිට මේක ඇස් වලින් PAVS වලින් බලා ගන්න වෙන්නේ නැහැ. හරි. දැන් අපි ඔය කතා කරපු කම්පන සංඛ්‍යාතය ජීවි අජීවි හැම වස්තුවකම තියෙනවා. එතකොට ඔය කම්පන සංඛ්‍යාතය වෙනස් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට වස්තුවක අජීවී දෙයක ගමුකෝ. අජීවී දෙයක කම්පන සංඛ්‍යාතය බාහිර සාධක නිසා වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය නිසා, ඒත් එක්කම පීඩනය නිසා, ඒ වගේ බාහිර සාධක නිසා ඒ වස්තුවේ අණුක මට්ටමේ තියෙන කම්පන සංඛ්‍යාතයේ ভাইබ්‍රේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ජීවී දේවල් වලත් ভাইබ්‍රේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඔය බාහිර සාධක වලට අමතරව අභ්‍යන්තර සාධකත් බලපාන. උදාහරණයක් විදිහට ගත්තාම පුද්ගලයෙක්ගේ ඇතුළේ නම් පුද්ගලයාගේ සිතුවිලි, ඊට පස්සේ පුද්ගලයාගේ හැඟීම්, ඒ පුද්ගලයාගේ රුධිර පීඩනය වෙන්න පුළුවන්. ඊට පස්සේ හෝමෝන ක්‍රියාකාරීත්වය, සෞඛ්‍ය තත්ත්වය, ඒ වගේ දේවලුත් ভাইබ්‍රේෂන් එකට බලපානවා. ජීවී දේවල් වල ශාකයක ගත්තත් එහෙමයි, ශාකයේ සෞඛ්‍ය මට්ටම, ඒ වගේ දේවල් බලපාන මේ ශාකයේ ভাইබ්‍රේෂන් එක සඳහා. ඒ වගේම ජීවී දේවල් වල ভাইබ්‍රේෂන් එකට අභ්‍යන්තර සාධකත් බලපානවා. හරි. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති ජීවී දේවල් වලටයි අජීවී දේවල් වලට හැම දෙයකටම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කම්පණය වෙන සංඛ්‍යාතයක් තියෙනවා කියලා. එතකොට අජීවී දේවල් වල කම්පන සංඛ්‍යාතය ගොඩාක් වෙනස් වෙන්නේ නැහැ කියලා තේරෙනවා ඇතිනේ. ඒකට බාහිර බලපෑම් විතරයිනේ බලපාන්නේ. හැබැයි ජීවී දේවල් ගත්තාම විශේෂයෙන් මිනිස්සු වගේ ගත්තාම මිනිසුන්ගේ හැඟීම් සිතුවිලි ඒකාකාරී විදිහට පවත්වා ගන්න බැරි නිසා මිනිසුන්ගේ ভাইබ්‍රේෂන් එක මොහොතින් මොහොතට වෙනස් වෙන්න බලනවා. එතකොට මේ ভাইබ්‍රේෂන් එක අර අජීවී දේවල් වල වගේ ඒකාකාරී විදිහට හිමීට වෙනස් වෙනව නෙමේ ටක් ටක් ගාලා වෙනස් වෙන්න බලනවා. මොහොතින් මොහොතට මේ ভাইබ්‍රේෂන් එක වෙනස් වෙන්න බලනවා. දැන් තමයි අපි මේකේ වැදගත්ම කොටස කතා කරන්න යන්නේ. දැන් ඔයාලට අදහසක් ඇති මේ විශ්වයේ පවතින හැම ජීවි අජීවි හැම දෙයකටම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා කියන එක. එතකොට ඔයාලා law of attraction වගේ දේවල් අහලා තියෙන කට්ටිය නම් law of attraction follow කරන කට්ටිය නම් අහලා ඇති ভাইබ්‍රේෂන් එකෙන් සමාන දේවල් එකිනෙක ආකර්ෂණය වෙනවා වගේ දෙයක්. ඒ වගේ කතාවක් ඔයාලා අහලා ඇති. මෙතනදී ටැරොට් වලදී වෙන්නේ ඒ වගේ දෙයක් තමයි. මම චූටි නිවැරදි කිරීමක් කරන්නම්. ভাইබ්‍රේෂන් එකෙන් සමාන දේවල් විතරක් නෙමෙයි ආකර්ෂණය වෙන්නේ. ভাইබ්‍රේෂන් එකක් තවත් ভাইබ්‍රේෂන් එකත් එක්ක අන්තර්ක්‍රියා කරන එක තමයි වෙන්නේ. ভাইබ්‍රේෂන් එකක් තව ভাইබ්‍රේෂන් එකක් එක්ක ආකර්ෂණය වෙන්නේ නැහැ කොයි වෙලේකවත්. වෙන්නේ අන්තර්ක්‍රියා කරන එක. අන්තර්ක්‍රියා කරනකම ආකර්ෂණය වෙන්නත් පුළුවන්. විකර්ෂණය වෙන්නත් පුළුවන්. ගැටීම් වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ එහෙම නැත්නම් උදාසීන මට්ටමේ පවතින්නත් පුළුවන්. අන්තර්ක්‍රියා කරනකොට ඔය හැම දෙයක්ම බලපාන්න පුළුවන්. එතකොට ভাইබ්‍රේෂන් දෙකක් කොයි වෙලේකවත් එකිනෙක ආකර්ෂණය වෙන්නේ නැහැ. අන්තර්ක්‍රියා කරනවා. අන්තර්ක්‍රියා කරනකොට ආකර්ෂණය ඇතුළු තව ගොඩාක් අපසිරියක දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. නැත්නම් අපි law of attraction වලදී කියන්නේ සමාන frequencies තියෙන දේවල් එකිනෙක ආකර්ෂණය වෙනවා කියලානේ. ආකර්ෂණය විතරක් නෙමෙයි සමාන frequencies තියෙන දේවල් සමහරවිට විකර්ෂණය වෙන අවස්ථාත් තියෙනවා. ඒක නිසා හැම වෙලේම මතක තියාගන්න ভাইබ්‍රේෂන්ස් දෙකක්
හැම වෙලේම අන්තර්ක්‍රියා කරනවා මොනවාම හරි ආකාරයකින් අන්තර්ක්‍රියා කරනවා. හරියට නිකන් පසල් එකක් වගේ. පසල් එක කෑලි ඔක්කොම එක වගේ නැහැනේ. කෑලි වෙනස් වෙනවා. එතකොට හැම වෙලේම මේ පසල් එක සම්බන්ධ වෙන්නේ ඒකට ගැළපෙන අනිත් පසල් එකේ කොටසත් එක්ක. එහෙම නැත්නම් ඒකේ පසල් එක හරි විදිහට නිරූපණය කරගන්න බැහැනේ. පසල් එකෙන් එන හරි විදිහේ ආන්සර් එක අපිට ගන්න බැහැනේ. ඒ වගේ තමයි. දැන් අපි බලමු මේ ටැරොට් කාඩ් එක්ක මේ ভাইබ්‍රේෂන් එක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මෙතෙන්දී අපි හිතමුකෝ ටැරොට් කාඩ් රීඩින් එක කරන්න පුද්ගලයන් දෙන්නෙක් සම්බන්ධ වෙනවා කියලා. කාඩ් පැක් එකත් එක්ක 3 දෙනෙක් කියලා ගමු අපි. එතකොට ඔයා ඉන්නවා. ඔයාට ටැරොට් කාඩ් රීඩින් එක දෙන ටැරොට් කාඩ් රීඩර් ඉන්නවා. එහෙම නැත්නම් කාඩ් පැක් එක තියෙනවා. හරි. මෙතෙන්දී ඔයා ඉස්සෙල්ලාම ටැරොට් කාඩ් රීඩර්ත් එක්ක කතා කරනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක සහ ටැරොට් කාඩ් රීඩර්ගේ ভাইබ්‍රේෂන් එක එකිනෙකට අන්තර්ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටැරොට් කාඩ් රීඩර් කාඩ් පැක් එක අතට අරන් කාඩ් ටික ෂෆල් කරලා එහෙම නැත්නම් කාඩ් ටික එකිනෙකට මික්ස් කරලා ඉවර වෙලා කාඩ් කිහිපයක් තෝරගන්නවා. එතෙන්දී ටැරොට් කාඩ් රීඩර්ගේ ভাইබ්‍රේෂන් එකයි කාඩ් පැක් එකේ තියෙන ভাইබ්‍රේෂන් එකයි එකිනෙකට අන්තර්ක්‍රියා කරන්න පටන් ගන්නවා. අන්නේ විදිහට අන්තර්ක්‍රියා කරලා එන එකේ ප්‍රතිඵලයේ විදිහට අපිට කාඩ්ස් කිහිපයක් අපි තෝරලා ගන්නවානේ. ඒ කාඩ්ස් වලින් නිරූපණය වෙන්නේ අන්තර්ක්‍රියා කරපු ভাইබ්‍රේෂන් එකට අදාළව අපිට ලැබෙන කාඩ්ස් ටික තමයි ඒ තියෙන්නේ. හරි. මෙතෙන්දී ඒ විදිහට තමයි අපි කාඩ් රීඩින් එකක් ගන්න. ඊට පස්සේ කාඩ් වල අර මම කලින් කිව්වා වගේ කතන්දර ටික එකතු කරලා ඊට පස්සේ ඒකේ තියෙන සංකේත මොනවද කියලා බලලා අපි හරියට මැසේජ් එකක් ගන්නවා. මෙතෙන්දී අපි හිතමුකෝ 3 දෙනෙක් සම්බන්ධ වෙන්නේ නැතුව කාඩ් පැක් එක සහ එක පුද්ගලයෙක් විතරයි සම්බන්ධ වෙන්නේ කියලා. එතෙන්දිත් එහෙමයි. ඒ පුද්ගලයා විසින් කාඩ් පැක් එක ෂෆල් කරලා ඉවර වෙලා කාඩ්ස් කිහිපයක් තෝරගන්න. එතකොට එයා ඒ පුද්ගලයාගේ ভাইබ්‍රේෂන් එක සහ කාඩ් පැක් එකේ ভাইබ්‍රේෂන් එක අන්තර්ක්‍රියා කරලා තමයි ඒ පුද්ගලයාට ලැබෙන්න ඕනි ආන්සර් එකේ කාඩ් පැක් එකෙන් පෙන්වන්නේ. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද දැන් කාඩ් පැක් එකේ වැඩ කරන්නේ කියලා. දැන් ඔතන ওই වෙලාවේ පොඩි ප්‍රශ්නයක් ඔයාලට එනවා ඇති. රීඩින් එකකට දෙන්නෙක් සම්බන්ධ වෙන පුද්ගලයන් දෙන්නෙක් සහ කාඩ් පැක් එක සම්බන්ධ වෙන අවස්ථාවේදී ওই ভাইබ්‍රේෂන් එක එකිනෙකට කලවම් වෙන්නේ නැද්ද? එකිනෙකට මික්ස් වෙන්නේ නැද්ද වගේ අදහසක් ඔයාලගේ ඔළුව ඇතුළට එනවා ඇති. 3 දෙනෙක් සම්බන්ධ වෙනකොට හරි විදිහට ඒකේ රීඩින් එක හරි විදිහට ගන්න පුළුවන්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඒකට තමයි ගොඩාක් වෙලාවට ටැරොට් රීඩර්ස්ලාට එක එක ටෙක්නික්ස් තියෙනවා. කාඩ් තෝරගන්න කාඩ් ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම කාඩ් රීඩින් එක කරන්න කලින් එයා එක්ක මෙඩිටේෂන් එකකට හරි මොන හරි ඒ වගේ දෙයකට යොමු වෙන්න බලනවා. ඒ වගේ මනස සංසුන් කරගෙන ඒ විදිහට කරන හරි කියන්නේ හරි සූක්ෂම ක්‍රියාවලියක් තමයි ටැරොට් කාඩ් රීඩින් එකක් කරද්දී එතෙන්දී වෙන්නේ. ඒක නිසා ඒ විදිහට යන්නේ. එතකොට අර වගේ මොන හරි ভাইබ්‍රේෂන් එක මික්ස් වෙන ඒ දේවල් වළක්ව ගන්න. එතකොට ටැරොට් කාඩ් රීඩර්ට කරන්න පුළුවන්. ඒක අර කාලයක් තිස්සේ පුරුදු වෙලා සහ අත්දැකීමත් එක්ක යාළට ඒක කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. දැන් අපි කතා කරමු මේ ටැරොට් කාඩ් රීඩින්ග්ස් වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ටැරොට් කාඩ් රීඩින් එකක් ගන්න එකේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඇත්තටම ටැරොට් කාඩ් වලින් අනාගතය ගැන බලන්න පුළුවන් කියන කතාව 100%ක්ම අපිට අර අපි කියන්නේ ඒකත් එක්ක එකඟ වෙන්න බෑ. මොකද ඔයාලටම තේරෙනවා ඇති මේ වෙලාවේ තියෙන ভাইබ්‍රේෂන් එකනේ අපි බලන්නේ. මේ වෙලාවේ තියෙන ভাইබ්‍රේෂන් එකට අදාළව තමයි අපිට රීඩින් එකක් හම්බෙන්නේ. ඒතර වගේ යටිහිතේ මේ වෙලාවේ තැම්පත් වෙලා තියෙන ভাইබ්‍රේෂන් එකට අනුව ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න තියෙන හෝ ඔයාගේ ජීවිතේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේවල් ටික තමයි ටැරොට් කාඩ් රීඩින් එකෙන් පෙන්වන්නේ. ඒක හරියට නිකන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලලා අපේ අඩුපාඩු ටික හදා ගන්නවනේ. මේ වෙලාවේ තියෙන අපේ මූණේ තියෙන අඩුපාඩු ටිකනේ අපි කණ්ණාඩියෙන් මේ වෙලාවේ බලලා හදාගන්නේ. ඒ වගේ තමයි ටැරොට් කාඩ් වලදී ටැරොට් කාඩ්ස් කියන්නේ හරියට නිකන් අපේ සෝල් එකට අපේ ආත්මයට තියෙන කැඩපතක් වගේ. එතකොට මේකෙන් අපේ අනාගතේ නෙමෙයි පෙන්වන්නේ. අපේ මේ මොහොතේ තියෙන අඩුපාඩු ටික තමයි පෙන්වන්නේ. එතකොට අපි අඩුපාඩු හදාගෙන අපිට ඕනි කරන අනාගතයට යන්න පුළුවන්. හරියට නිකන් අපි කණ්ණාඩියකින් බලලා මූණ බලලා අපේ මූණේ තියෙන අඩුපාඩු හදා ගන්නවා වගේ අපි අපේ සෝල් එක දිහා බලලා සෝල් එකේ අඩුපාඩු ටික හදා ගන්නවා. එතකොට අපි බලාපොරොත්තු වෙන අනාගතයට මේ අඩුපාඩු ටික හදා ගැනීම තුළින් අපිට එතනට යා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි ටැරොට් වලදී වෙන්නේ. ඒතර ලයිෆ් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ ගැටලු තියෙනවා නම් ඒ දේවල් වලට මේ මොහොතට අදාළව ගයිඩ් එකක් තමයි දෙන්නේ. ඒතර ගොඩාක් අය ඔළුවේ තියාගෙන ඉන්නවා ටැරොට් කියන්නේ හරියට නිකන් මැජික් එකක් වගේ දෙයක්. ඒතර ටැරොට් කියන්නේ මැජික් එකක් නෙමෙයි. ටැරොට් කියන්නේ මේක නිකන් හරියට විද්‍යාත්මකව ගත්තොත් අර ভাইබ්‍රේෂන් එක කනෙක්ට් වෙලා එන දේවල් එක අපි ගන්නවා පොඩි අයිඩියා එකක්. මෙන්න මේ වගේ ভাইබ්‍රේෂන් එකක් මගේ වටේ තියෙන මෙන්න මේ වගේ ভাইබ්‍රේෂන් එකක් කියලා
අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒතකොට ටැරොට් කියන්නේ මැජික් එකක් නෙමෙයි. මේක ප්‍රැක්ටිකලි අපිට එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන්. අපේ අභ්‍යන්තරය ගැන දැනගන්න පුළුවන් එක්තරා විදිහක පොඩි ක්‍රීඩාවක් වගේ. හරියට නිකන් පොඩි සෙල්ලමක් වගේ. දැන් අපි දැනගන්න ඕන අපේ අභ්‍යන්තරය කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා ඉස්සරහට කොහොමද වැඩ කරන්න ඕනි කියලා. අන්න ඒ විදිහට තමයි ටැරොට් මේක අපි එදිනෙදා ජීවිතේට පාවිච්චි කරන්නේ. මේකෙදි අපිට පුළුවන් අපේ හිතේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ ප්‍රශ්නයට අදාළව ආන්සර් එකක් ගන්න පොඩි ගයිඩන්ස් එකක් ගන්න අපිට මේ ටැරොට් කාඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දවස ඇතුලේ ගත්තාම අද දවසේ ඔයාගේ තියෙන එනර්ජි එක කොහොමද කියලා බලා ගන්න සහ ඔයා ඉස්සරහට වැඩ කරන්න ඕනි කොහොමද කියලා තේරුම් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ සිටුේෂන්ස් වලට මේ ටැරොට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටැරොට් කාඩ් වල තියෙන ප්‍රධානම දේ තමා ප්‍රධානම අපිට ලැබෙන ප්‍රයෝජනය තමා මං ඔයාලට කිව්වනේ මේ ටැරොට් කාඩ් කියන්නේ අපේ සෝල් එකට තියෙන කැඩපතක් කියලා. ඒකට අපි නිතරම අපේ අභ්‍යන්තරය දිහා බලන්න මේ ටැරොට් කාඩ් පාවිච්චි කරනවා. එතකොට මේකෙන් ඔයාගේ අභ්‍යන්තරය කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන ඔයාලට අවබෝධයක් ගන්න හැකියි. එතකොට ඔයාලට තේරෙනවා කොයි විදිහටද මගේ ලයිෆ් එක ගලාගෙන යන්නේ මගේ ভাইබ්‍රේෂන් එක මම කොහොමද හදා ගන්න ඕනේ මොනවද අඩුපාඩු තියෙන කියලා බලනවා. එතකොට ඔයා ඔයාගේම අභ්‍යන්තරයත් එක්ක නිතර සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයාගේ එනර්ජි එක හරි විදිහට ඔයත් එක්කම වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට හැමදේම අර අපි කියන්නේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. ජීවිතේ යථාර්ථය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මම කියවනේ මේක මැජික් එකක් නෙමෙයි කියලා. මේක එදිනෙදා ජීවිතේ තමන්ගේ වැඩ කටයුතු සිද්ධ වෙන විදිහත් එක්ක අපිට ලැබෙන පොඩි ගයිඩ් එකක්. අපිට මේක නිකන් ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් පොඩි ටෙක්නික් එකක් වගේ දෙයක්. ටැරොට් කාඩ් කියන්නේ ලයිෆ් එකේ අපිට පොඩි උදව්වක් ගන්න පුළුවන්. චූටි අර උදව්කාරයෙක් වගේ අපිට හම්බෙන අපිට උදව් කරන්න එන පොඩි අත් උදව්කාරයෙක් වගේ තමයි මේ ටැරොට් කාඩ් කියන්නේ. ඒතකොට මේ විදිහට අපිට ලයිෆ් එකේ දේවල් එකින් එක කරගෙන ලයිෆ් එක ඉස්සරහට යන්න මේ ටැරොට් කාඩ් වල ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේකත් හරියට නිකන් මෙඩිටේෂන් එකක් වගේම තමයි. අද වීඩියෝ එකෙන් මම ওই දේවල් ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයිට අමතරව ඔයාලට මොන හරි තව ගැටලු තියෙනවා නම් ටැරොට් කාඩ්ස් ගැන තව දැනගන්න ඕනි කරන මොන හරි දේවල් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. ඒකට මම උත්තර දෙන්න පුළුවන් දේවල් නම් ඒ වෙලේ උත්තර දෙන්න. එහෙම නැත්නම් ලොකු අර විස්තර කිරීමක් එක්ක යන්න ඕනි ප්‍රශ්න වලට මම වීඩියෝ එකකින් හරි අපෝ ඉස්සරහට දේවල් ටික ගේන්න බලන්න. ඒ විදිහට තමයි අද වීඩියෝ එකේ දේවල් ටික තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. තාම අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් ආපහු ලබන සතියේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.